අයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ රක්ෂණයේ ඊළඟ කොටස වන ජීවිත රක්ෂණය සහ දේපල රක්ෂණය පිළිබඳවයි. බලමු පුතේ ජීවිත රක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ජීවිත රක්ෂණය කියලා කියන්නේ පුතේ යම් රක්ෂිත පුජ්‍යලයකගේ ජීවිතයට අකාලේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් අකාලේ නැති වුණොත් කියලා හිතන්න. අන්න එහෙම වුණාම පුතේ ඔහුගේ යැපෙන්නන්ට වන්දි මුදලක් ලබා ගැනීමට මේ ජීවිත රක්ෂණය තුලින් හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු පුතේ මේ ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම් 4ක් ගැන. පළවෙනි එක තමයි පුතේ මේ ජීවිත රක්ෂණය ඉතිරි කිරීමේ ක්‍රමයක්. පැහැදිලිද? ඉතිරි කිරීමේ ක්‍රමයක් සහ ආයෝජන මාර්ගයක් වෙනවා පුතේ. දෙවෙනි එක ජීවිත රක්ෂණ ඔප්පුව පුතේ කල්පිරෙන තෙක් ජීවත් වුවහොත් කල්පිරණකම්ම ජීවත් වුවහොත් එහෙම රක්ෂිත මුදල සහ අනිකුත් ප්‍රතිලාභ ඔක්කොම රක්ෂිතයාට හම්බ වෙනවා. ඊළඟ තුන්වෙනි එක පුතේ හිතන්න එයා අකාලේ මරණයටපත් වුවහොත් එහෙම ඒ රක්ෂණ ඔප්පුවේ සඳහන් කරලා ඉන්නවනේ යැපෙන්නන්ට. අන්න ඒගොල්ලොන්ට පුතේ වන්දි ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හිතන්නකෝ දැන් රක්ෂණ ආවරණය ලබා ගත්ත කෙනාගේ දරුවන් විවාහ කටයුතු අධ්‍යාපන කටයුතු අන්න ඒ දේවල් කරනකොට එයාලට මොනවද ලැබෙන්නේ පුතේ? මූල්‍ය සහන ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ කතා කරේ අපි ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම. බලන්නකො පුතේ මේ රූප සටහන දිහා. ජීවිත රක්ෂණයේ වැදගත්කම පැහැදිලි වුණා නේද? හරි. දැන් අපි කතා කරන්න යන්නේ පුතේ දේපල රක්ෂණය. මොකක්ද මේ දේපල රක්ෂණය කියලා කියන්නේ? කිසියම් පුජ්‍යලයකට හෝ ආයතනයකට පුතේ පවතින දේපල සඳහා සිදුවිය හැකි හානි ආවරණය කර ගැනීම සඳහා ලබා ගන්නා වූ රක්ෂණයට තමයි කියන්නේ පුතේ අපි දේපල රක්ෂණය කියලා. උදාහරණ විදිහට බලමු. ගිනි රක්ෂණය, සොරබිය රක්ෂණය, රථවාහන රක්ෂණය ඒව මොනවටද යන්නේ පුතේ? දේපල රක්ෂණ වලට. දැන් අපි ජීවිත රක්ෂණයේ වැදගත්කම කතා කරා වගේම දැන් අපි බලමු පුතේ දේපල රක්ෂණයේ වැදගත්කම මොනවද කියලා. පළවෙනි එක තමයි පුතේ ව්‍යාපාරවලට සිදුවිය හැකි විවිධ අවදානම් තුලින් පැන නගින මූල්‍යමය අලාභ ආවරණය කරගන්න පුළුවන්. පැහැදිලිද? දෙවෙනි එක ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න මේ දේපල රක්ෂණය වැදගත් වෙනවා පුතේ. තුන්වෙනි එක තමයි දේශීය මෙන්ම විදේශීය වෙළඳාම් කටයුතු සිදු කරද්දී මේ දේපල රක්ෂණය ඉතාම වැදගත් වෙනවා. හතරවෙනි එක තමයි පුතේ සේවකයන් හා පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට ඉතාමත් ඉවහල් වෙනවා මේ දේපල රක්ෂණය. මං හිතනවා පුතේ ඔයාලට මේ ජීවිත රක්ෂණය කියන්නේ මොකක්ද? එහි වැදගත්කම මොකක්ද? මේ දේපල රක්ෂණය කියන්නේ මොකක්ද? උදාහරණ මොනවද? එහි තිබ්බ වැදගත්කම මොනවද? පැහැදිලි වෙන්නේ නැති කියලා බලන්න පුතේ පිළිවෙලින් රූප සටහන් ඉදිරිපත් වෙනවා. ජීවිත රක්ෂණය කියන්නේ මෙන්න මෙහෙමයි. ජීවිත රක්ෂණයේ පවතින වැදගත්කම් මොනවද? දේපල රක්ෂණය කියන්නේ මෙන්න මේකයි. දේපල රක්ෂණයේ උදාහරණ සොරබිය රක්ෂණය, රථවාහන රක්ෂණය, ගිනි රක්ෂණය. එතකොට අපි ඊළඟට කතා කරා දේපල රක්ෂණයේ පවතින වැදගත්කම් පිළිබඳව. බලන්න මේ රූප සටහන් ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා දරුවනේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ ජීවිත රක්ෂණය හා දේපල රක්ෂණය අතර පවතින වෙනස්කම් පිළිබඳව. ඉස්සෙල්ලාම අපි ජීවිත රක්ෂණය පිළිබඳව කතා කරමු. ජීවිත රක්ෂණය පුතේ හානිපූර්ණ මූලධර්මය බල නොපායි. ඕනෑම අගයකට පුතේ අපිට රක්ෂණය කිරීමට හැකියාවක් තියෙනවා. ජීවිත රක්ෂණයේ පුතේ අපිට අමතර ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ වගේම විෂය වස්තුව පුතේ සජීවී. විෂය වස්තුව සජීවී. දැන් බලමු අපි දේපල රක්ෂණය පිළිබඳව. දේපල රක්ෂණයට පුතේ හානිපූර්ණ මූලධර්මය බලපානවා. ඕනෑම අගයකට අපිට රක්ෂණය කිරීමේ හැකියාවක් නෑ පුතේ. දේපලේ වටිනාකම දක්වා අපිට රක්ෂණය කිරීමට හැකියාව තියෙනවා. දේපල රක්ෂණය පුතේ අපිට අමතර ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම තමයි විෂය වස්තුව පුතේ අජීවී. විෂය වස්තුව අජීවී. මං හිතනවා ඔයාලට මේ ජීවිත රක්ෂණය හා දේපල රක්ෂණය අතර තියෙන වෙනස්කම පැහැදිලි වෙන්නේ නැති කියලා. අද අපි කතා කරපු කොටසේ සාරාංශයක් විදියට බලමු පුතේ.
අපි කතා කරේ අද ජීවිත රක්ෂණය කියන්නේ මොකක්ද? ඒකට සම්බන්ධ වෙන මූලධර්ම මොනවද? ඊළඟට අපි කතා කරා ජීවිත රක්ෂණයේ තියෙන ලක්ෂණ මොනවද? ප්‍රතිලාභ මොනවද? ඒ විදිහටම අපි කතා කරා දේපල රක්ෂණය කියන්නේ මොකක්ද? දේපල රක්ෂණයේ තියෙන ලක්ෂණ මොනවද? ප්‍රතිලාභ මොනවද? ඊළඟට අපි කතා කරා ජීවිත රක්ෂණය සහ දේපල රක්ෂණය අතර පවතින වෙනස්කම් මොනවද? මං හිතනවා ඔයාලට අද ඒ කොටස පැහැදිලි වෙන්නේ නැති කියලා. ආයෙමත් දවසක අලුත් කොටසකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම පුතේ සුබ දවසක්. මම දසුනි සේනානායක. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම. දසුනි සේනානායක.